2025 ටෙන්ඩරයක් ඇතුළුත අමාත්‍යවරයෙකුට සමාගම් හමු වෙන්න බෑ. ඒක තමයි රටේ ප්‍රසම්පාදන නීතිය. මේ සමාගම හමු වෙනවා රුසියාවේ එහෙ වෙලාවෙන් එකට. ඒ සමාගමත් එක්ක හමු වෙලා ඇවිල්ලා නැව් පහක් වැඩි කරලත් දෙනවා. දැන් ගිය ආණ්ඩුවේ දූෂිතයි කිව්වා. හැබැයි එහෙම කියපු එක නැව් 10 තියෙන එක 11 කරා. 11 16 කරා. දැන් ජනාධිපතිතුමා කතා කරපුවාන් දූෂණ ඔක්කොම අයින් වුණා. වගකීම් ගන්න නැති එක අයින් වුණා. මේ දෙකම මම එහසත් ගත කරන ලෙඩ වුණා. මෙහෙම තමයි මේ ටෙන්ඩරේ දූෂණය පටන් ගන්න. අපීල් එකක් එන්න ඕන. අපීල් කරන්න මේ ටෙන්ඩර් process එකේ if there were any kind of misinformation or any kind of misconduct there should be that kind of appeal. හැබැයි ඒක තිබුණේ නැහැ. ඒක නිසා අපීල් එකක් එන්න ඕන. අපීල් එකක් ඇවිල්ලා තිබුණේ නැත්නම් දින 14ක් දීලා තිබුණා අපීල් පීරියඩ් එක විදියට. ඒක නිසා මේක ගත්තොත් එම ලියාපදිංචි නැහැ කියලා කිව්වා. මේකේ විවිධ ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. නමුත් ගත්තොත් එම මේකේ එහෙම කිසිම කාරණාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ගත්තොත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඊටාම පැහැදිලිව ඊටාම හොඳින් කරලා තිබුණා. ඒ වගේම තමයි මේ ටෙන්ඩර් process එක ගත්තොත් එම bid opening committee එක ඊට පස්සේ bid evaluation committee procurement committee කියන මේ හැම committee එකකින්ම අදාළ නීත්‍යානුකූල පසුබිම යටතේ අදාළ නීත්‍යානුකූල වටපිටාව ඇතුලේ තමයි මේක කරලා තිබුණේ. මේකේ එහෙම නෑ කියන්න කිසිම කාරණාවක් නෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ තියෙන ප්‍රශ්නේ මේක නෙවෙයි. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි රටක් විදියට ගත්තොත් එමු දූෂණයට විරුද්ධව බරපතල සටනක් කරගෙන යනවා. global corruption perception index එක ගත්තොත් එමු අපි ගිය අවුරුද්දේ 2024 හිටියේ 120කට අපි ඇවිල්ලා තියෙනවා 107 දක්වා. දූෂණයට එරෙහිව සටන් කරන රටක් විදියට, දූෂණයට එරෙහිව සටන් කරන ආණ්ඩුවක් විදියට, දූෂණයට එරෙහිව සටන් කරන മന്ത്രിවරු, ජනාධිපතිවරයෙක් සහ මහජනතාවක් ඉන්න ආණ්ඩුවක් විදියට අපි පිළිගෙන තියෙනවා. ඒක දරා ගන්න බැරුව තමයි ඔය එකතු කරන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් වෙන ඉෂුව එකක් නෑ. කියවන්න මේ ටෙන්ඩරේ. කියවන්න මේ ඇග්‍රීමන්ට් එක. අන්තිම රිපෝට් දෙකේම මේ ගල් අඟුරු සියල්ල ෆේල්. මේ ගල් අඟුරු සියල්ල ෆේල්. 900 හැදෙන්නේ නැහැ. 810 හැදෙන්නේ නැහැ. 600යි හැදෙන්නේ සමහර ඒවායි. සමහර ඒවා 650යි. සමහර ඒවා 750යි. මේ ඇග්‍රීමන්ට් එකේ පළවෙනිම තියෙන කොන්දේසිය තමයි නැව් දෙකක් වෙලාවට ආවේ නැත්තම් කැන්සල් කරන්න පුළුවන්. නැව් දෙකක් වෙලාවට ආවේ නැත්තම්. කෝල් කියලා කියන්නේ එක නැචරල් රිසෝස් එකක්. ස්වභාවික සම්පතක්. ස්වභාවික සම්පතක් වුණාම it was not made in a factory. මේක කර්මාන්ත ශාලාවක් ඇතුළත සකස් කරන එකක් නෙවෙයි. ඒක නිසා තමයි මේකේ රේන්ජස් දාලා තියෙනවා. මේකේ ක්වොලිටි එකට අනුව, ඒකේ තත්වයට අනුව, ඒකේ ස්වභාවයට අනුව දාලා තියෙනවා රේන්ජස්. ඒ රේන්ජස් තුල තියෙන ඒවට කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාවත් මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් මේකේ රේන්ජ් එක වෙන්න ඕන සාමාන්‍යයෙන් 5900ත් 6150ත් අතර GCV එක තියෙන්න ඕන. එහෙම නැත්නම් 6150ට වැඩි වුණොත් මේකේ කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි 5900ත් 6150ත් අතර තියෙනවා නම් ඒකත් accepted. හැබැයි 5900ට අඩුයි නම් තමයි ඒකට ගහන ලද දඩය දෙගුණයකින් වැඩි කරලා අය කිරීමක් කරනවා. ඒ අනුව මේ ගේන ලද පළවෙනි shipment එක ගත්තොත් එම ඒකේ ගැටලුවක් තිබුණා. ඒ නිසා තමයි 2.1 million have been fined. ෆයින් කරලා තිබුණා 2.1 මිලියන්. එතකොට මේකේ තවත් තාක්ෂණික කාරණා ගණනාවක් තියෙනවා. ලෝඩ් පෝර්ට් රිපෝට් එක වැදගත් වෙනවා. ඒ වගේම ඩිස්චාර්ජ් පෝර්ට් රිපෝට් එක වැදගත් වෙනවා. දැන් අපි ගත්තොත් එම ලෝඩ් පෝර්ට් රිපෝට් එක මේ ආපු හැම නැවකම ඇවිල්ලා තියෙන හැම ෂිප්මන්ට් එකම ලෝඩ් පෝර්ට් රිපෝට් එකේ කිසිදු ඉෂුව එකක් නැහැ. ඒක තමයි ඉන්ටර්නැෂනල් ඇක්සෙප්ටඩ් රූල් එක. එතනින් එහාට අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒකේ අනුව එවලා තියෙනවා. ඊට පස්සේ ආවන් පස්සේ ලක්විජේ බලාගාරයේ රිපෝට් එක ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් නොවන නිසා ඒක ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් කියලා පිළිගන්නේ නැහැ. ඒක නිසා ඒක විශ්වසනීය තොරතුරු මත පිළිගන්න එකක් නෙවෙයි නිසා අපි මේක යවනවා ඉන්දියාවේ රිපෝට් එකකට ඇක්‍රෙඩිටඩ් ලැබ් එකකට. ඒ අනුව ඉන්දියාවෙන් එන රිපෝට් එක තමයි අපි පිළිගන්නේ. ඒ අනුව පළවෙනි නෙවෙයි පිළිගත්තා මේක ෆේල් කියලා. ඒ අනුව තමයි 2.1 මිලියන් ඩොලර්ස් මේකට දඩ ගහලා තිබුණා. තව විනාඩි 2යි කරු මන්ත්‍රීතුමා. ඒක නිසා විශේෂයෙන්ම ගත්තොත් එම ඊට පස්සේ එතකොට දැන් අර මම කියපු මේ විශේෂයෙන්ම ගත්තොත් තමයි ඇක්‍රෙඩිටඩ් ලැබ් කතාව. ඇක්‍රෙඩිටඩ් ලැබ් එකක් විදිහට ඉන්දියන් ලැබ් එක පිළිගන්නවා. ලක්විජේ එක පිළිගන්නේ නැහැ. දැන් මේ සමහර කාරණාවන් පොයින්ට්ස් ඉදිරිපත් කරන්නේ මොනවාද පදනම් වෙලාද? ලක්විජේ එක පිළිගන්න කියලා. ඉතින් ලක්විජේ එක පිළිගන්න බැරි නිසා තමයි රිපෝට් එක යවන්නේ ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා ඉවරලා මේක රිපෝට් එකක් ගන්න. ඒක නිසා ඒ කාරණාවත් වැරදි. ඉදිරිපත් කරන ලද බොහෝ කාරණාවන් වැරදි. මේ ටෙන්ඩරේ දූෂිතයි කියලා කිව්වේ මං අද නෙමෙයි. මේ ටෙන්ඩරේ දූෂිතයි කියලා කිව්වේ ජුලි මාසේ. ඔබතුමල්ලා ටෙන්ඩරේ කල් දාන වෙලාවේ ජුලි මාසේ තමයි මං කිව්වේ මේ ටෙන්ඩරේ මේ හොරකමක් කරන්න ලේසි වෙන්නේ කියලා. අර ඔඩිටර් ජෙනරල් රිපෝට් එක මත පදනම් වෙලා
ඔඩිටර් ජෙනරල් රිපෝට් එක මත පදනම් වෙලා ඒ අනුව කරේ නැහැ කියලා. සම්පූර්ණ මිත්‍යාවක්, ඒක සම්පූර්ණ වැරදි කතාවක්. 2022 අන්තිමට තමයි ඔඩිටර් ජෙනරල් රිපෝට් එක ඉදිරිපත් කරලා තිබුණේ. ඒ රිපෝට් එකේ ඉල්ලා සිටින පරිදි කියන ලද පරිදි ඒක කරලා තිබුණා. ඒක මොකද්ද කියලා තිබුණේ? මේක කිව්වා ටෙන්ඩර් මේ ප්‍රමාණය ලක්ෂ 10 තිබිලා 1 මිලියන් තිබිච්ච සප්ලයි එක මේක ලක්ෂ 5ට අඩු කරා කියලා. ඒක ඒ ඔඩිටර් ජෙනරල් රිපෝට් එකේ තියෙන කාරණාවක්. මේක තියෙන ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ තියෙන යම් යම් කන්ඩිෂන්ස් ලිහිල් කරන්න කියලා තිබුණා. ඒ අනුව තමයි ඒක කරලා තිබුණේ 2023. ඒ කරන ලද එකම එක ලිහිල් කිරීමක්වත් අපි මේ ටෙන්ඩර් එක ඇතුළත වෙනස් කළා නැහැ. ඒක නිසා ඒක ලක්ෂ 5ට අඩු කරලා ඒකෙන් ලක්ෂයක් 5900ට වඩා GCV එක 5900ට වඩා තියෙන්න ඕන කියන කන්ඩිෂන් එක ඒ විදිහටම ඇප්ලයි කරලා තිබුණා. ඒක නිසා සම්පූර්ණ බොරුවක් ඔය ඉදිරිපත් කරනු ලැබුවේ. මෙහෙම තමයි මෙතුමල්ලා මේ දූෂණ වච්චා කරන්නේ. මොකද මේ ටෙන්ඩරේ දාන්න තිබ්බේ අප්‍රේල් මාසේ දාන්න තියෙන ටෙන්ඩරේ කල් දැම්මේ. මොකද්ද හේතුව? දින 21 සම්බන්ධ කතාව ගත්තන් පස්සේ දින 21 ගත්තත් එහෙමයි. දින 21 දී තිබුණේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව තියෙනවා. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් ඒ සඳහා අනුමැතිය අරගෙන තමයි මේ දින 21 ප්‍රසම්පාදනයට මේක යොමු කරලා තිබුණේ. ඒත් එක්කම මේ කාල සීමාව දින 21ක් මදි කියලා තව දින ගණනක් ඉල්ලලා තිබුණා සප්ලයර්ස්ලා විසින්. ඒ දින ගණනක් තව දින ඇඩිෂනල් 7 days were allocated given for all the suppliers. ඒක නිසා තවත් දින 7ක් ලබා දීලා මුළු කාල සීමාව දින 28ක් දවකට මේක පත් කරලා තිබුණා. සාමාන්‍යයෙන් රුසියාවේ සාමාන්‍යයෙන් සමාගම් ලංකාවට ඉන්දියාවට ඒ වගේම චීනෙට මේවට තමයි ගල් අඟුරු ඒ වගේම තෙල් සප්ලයි කරන්නේ. මේ සප්ලයි කරගෙන යනකොට ජියෝපොලිටික්ස් එක්ක මේ සමාගම් වලට සම්බාධක ඇති වෙනවා. හැබැයි සම්බාධක ඇති වුණාම අලුතෙන් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට උන්ට ඇතුළත් වෙන්න අමාරුයි. ඊට පස්සේ අපි 24 25 ටෙන්ඩරේ කෝල් කරනවා. ටෙන්ඩරේ කෝල් කරාම ඒ ටෙන්ඩරේටම ප්‍රොපෝසල් එකක් එනවා කෝටි 1000ක් අඩුවේ. ඉන්ටර්නැෂනල් සප්ලයි ගත්තොත් මෙයාට චෝදනාවක් එල්ල කරා. එයාගේ තියෙන මේ ප්‍රී ක්වොලිෆිකේෂන් සම්බන්ධව චෝදනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ කරපු චෝදනාත් බොරු. හේතුව තමයි මේ ගත්තොත් more than 3 years experience බලලා තිබුණා. ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම තිබුණා. ඒත් එක්කම තමයි ගත්තොත් ඒ කාලය ඇතුළත ඒ අවුරුදු 3 ඇතුළත ලක්ෂ 5ක සප්ලයි එකක් දෙන්න ඕන කියන කාරණාව තිබුණා. ඒකත් ඒ විදිහටම ඒ රෙජිස්ටර් වෙලා තිබුණ අය සතුව තිබුණා. ඊළඟට මම දැක්ක ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් දැන් 107 කියලා ඕන තරම් උජාරුවෙන් දඟලනවා. ඔබතුමල්ලා එදා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දූෂණයි කියලා. දූෂිතම ආණ්ඩුව කිව්වා. ඒ කාලේ 82නේ. දැන් ඔබතුමල්ලා දූෂිතයි කියපු ආණ්ඩුව 82. ඔබතුමල්ලා ඊට වැඩිය 107 25ක් පිටිපස්සට ගිහිල්ලා ඉන්නේ. ඒක තමයි දැන් එතකොට ඔබතුමල්ලා මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් පිළිගන්නවා නම් ඔබතුමල්ලා පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආණ්ඩුවට වැඩිය 27ක් පස්සේ. ඒ විතරක් නෙමෙයි වෙරිටේ රිසර්ච් එකෙන් කරපු එකෙන් රට ඇතුලේ mood of the nation කියන report එකෙන් මොකද උනේ? මේකෙන් උනේත් රට ඇතුලේ ජනතාව පිළිගෙන තියනවා ආණ්ඩුවක් විදියට against the corruption. The government is acting against the corruption and working hard. That has been accepted. ඒක තමයි තියෙන issue එක. ඒක නිසා තමයි මේකේ මොකක් හරි issue එකක් හදලා ගවර්න්මන්ට් එක යන පාර පෙල්ලන්න ඕන කියලා අදහසක තියෙනවා. මේ ළඟදී ආවා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා managing director of the IMF. ඇවිල්ලා එයා මොකද්ද කියන්නේ? එයා කියන කාරණා විතර වැදගත්. එයා කියනවා I think for the first time there is a government which is trusted by the people and is doing their part to gain that trust. ගවර්න්මන්ට් එකක් ඉතිහාසයේ පළවෙනි වතාවට ජනතාව වෙනුවෙන් පෙනී හිටින රජයක් ඉන්නවා කියනවා. ඒ වගේම කියනවා Sri Lanka is the first country in Asia in which the government asked us to do a governance assessment so we can help in this fight to eliminate corruption. ආසියාවේ පළවෙනි රට ශ්‍රී ලංකාව කරප්ෂන් එක පිළිබඳව කරප්ෂන් එක එලිමිනේට් කරන එක පිළිබඳව පරීක්ෂණයක් ගවර්නන්ස් ඇසෙස්මන්ට් එකක් කරන්න කියලා ඉල්ලපු පළවෙනි රට ආසියාවේ මේක කියලා අවසාන වශයෙන් එයා මෙන්න මේව කියනවා. අවසාන වශයෙන් කියනවා I also saw in the president and in the members of the government genuine interest in the well-being of the people, and I know that success comes within when a country is united. This government is working hard to achieve that.